ඔන්න යාළුවනේ අද නම් මම ගෙනාවේ වෙනස්ම දෙයක් ගැන. අපි හැමෝම භාවිත කරන දෙයක් තමයි පොලිතින් බෑග් කියන්නේ. එහෙම නැත්නම් shopping bag. මේ පොලිතින් බෑග් භාවිත කරාට ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේක හැදෙන්නේ කොහොමද කියලා. වැඩි කතා වුණේ නැහැ. අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. ඒකයි යාළුවනේ කතාව. කෑමක් හදනකොට උනත් යම්කිසි රෙසිපි එකකට මේක හදන්නේ. නැත්නම් ඒකේ රසය වෙනස් වෙනවනේ. මේකත් එහෙම වැඩක්. LDPE කියන අමුද්‍රව්‍ය මගින් ප්‍රමිතියකට අනුව භාවිත කරලා තමයි පොලිතින් නිෂ්පාදනය කරන්නේ. මෙන්න මේ විදිහට අමුද්‍රව්‍ය ටික මැෂින් එකේ පිටුපස්ස කොටසින් දැම්මට පස්සේ මේ අමුද්‍රව්‍ය ටික රත් වෙලා ඇඹරිලා තල්ලු වෙගෙන ඇවිත් මැෂින් එකේ ඉදිරිපස්ස ඇති ඩයි එක කියන කොටසින් ඉහළට උලම් විරුණු බැලුමක් ආකාරයට එනවා. ඊට පස්සේ ඉහළින් පෙනෙන දැල වගේ කොටසින් පොලිතින් බෑගයේ පළල නියමිත ආකාරයට සකස් කර ගන්නවා. මේ විදියට ඉහළින් ඉඳලා පල්ලෙහාට යන පොලිතින් එක රෝලක් විදියට එතනවා. හීට් එක බැලන්ස් වුණාට පස්සේ තමයි පොලිතින් එක ලස්සනට එන්නේ. හීට් එක බැලන්ස් කරන්න වගේම තමයි මැෂින් එක ඔන් ඔෆ් කරන්නේ මෙන්න මේ පැනල් බෝඩ් එකේ. එතකොට මේ තියෙන්නේ බෑග් කටින් එක. මේ මැෂින් එකෙන් තමයි බෑග් එකේ දිග ඒ වගේම සීල් එක හදාගන්නේ. ඒ විතරක් නෙමෙයි බෑග් ප්‍රමාණය හදාගන්නෙත් මේ මැෂින් එකෙන්ම තමයි. දැන් ඔයාලට පේනවා ඇති මැෂින් එකේ ක්‍රියාත්මක වෙලා තියෙන විදිය. පොඩ්ඩක් බලන්නකෝ ඒකත්. හරි දැන් අපි කතා කරමු පොලිතින් බෑග් එකේ හැන්ඩල් එක ගැන. පොලිතින් බෑග් එකේ හැන්ඩල් එක කපා ගන්න හැන්ඩල් පංචර් එක තමයි මේ තියෙන්නේ. දැන් ඉතින් පොලිතින් බෑග් එක හදලා ඉවරයි. දැන් තියෙන පැක් කරන්න. ඔන්න ඔය විදියට තමයි වෙනද පොළට පොලිතින් බෑග් නිෂ්පාදනය වෙලා එන්නේ. ඉතින් යාළුවනේ පොලිතින් භාවිතයෙන් පසු පරිසරයට නොදම ප්‍රතිචක්‍රීකරණය කරමු. මම හිතනවා අද වීඩියෝ එකකින් ඔයාලා නොදන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ආයෙත් අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙමින් අදට ගිහින් එන්න. බයි බයි. ඒ වගේම channel එක subscribe කරලා යන්න.